හරි දරුවනි අපි දැන් ශිෂ්‍යත්වයේ ලියන්න ඔන්න වෙන්නේ ඉන්නේ. අපි අද ඇවිල්ලා තියෙන්නේ කලින් වීඩියෝ එකෙන් ගෙන ආපු જાතිය නෙමෙයි දැන් අනිත් જાතියට ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් අපි දැන් හදන්නේ දීලා තියෙන සිංහල වචනයක් ඉංග්‍රීසියෙන් ලියන්න. මේ තියෙන්නේ අපේ යෝජනා මේ පාර ශිෂ්‍යත්ව විභාගෙට. right. කෝච්චිය අපි දන්නවා අපිට කෝච්චියට කියන්නේ train. T R A I N train. දෙවෙනි වචනේ අපි දැම්මා සරුංගලේ. මේ දවස්වල කාලේනේ නේද? අගෝස්තු කියන්නේ සරුංගල් කාලේනේ. right. සරුංගලය kite. K I T E kite. Third word I. As a I. E Y E I. As a. Next one කකුල. කකුලට අපි කියන්නේ leg. L E G leg. Fifth one flowers. මල් වලට කියන්නේ අපි flowers. F L O W E R S flowers. right. Next word මොනරා. මොනරාට කියන්නේ මොකද්ද? peacock. P E A C O C K peacock. වඳුරා. ඇත්තටම නම් වඳුරාට කියන්නේ ඒප් කියලා. හැබැයි ඔයාගේ විභාගේ මංකි හොඳටම ඇති. මංකි කියන්නේ රිලවා. හැබැයි ඉතින් අපි වඳුරා කියලා ගන්න පුළුවන්. M O N K E Y monkey. right. We have three more words. තව වචන තුනක් තියෙනවා. right. ඉන්දි කටුව. what do you call ඉන්දි කටුව? we call needle. N E E D L E needle. මිදි වලට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ grapes. G R A P E S grapes. right. ice cream පොඩි වෙනසක් තියෙනවා. මොකද්ද? වචන දෙකක් වුණාට hyphenated word එකක්. කෙටි ඉරක් තියෙන එකක්. I C E C R E A M ice cream. right. ice cream. Thank you for joining us. right. Hope a victory for you in scholarship examination.